ගරු අධිකරණයට අපි මේ අවස්ථාවේ ඉස්සනමා මේ රටේම ජනතාව අධිකරණයට පුදුම විදිහට ගරු කරන්නේ. ඒව මම ඊට අවුරුදු 3කට ඉස්සෙල්ලා තියෙනවා. මොකද සජිත් කවදාකවත් ජනාධිපති වෙන්න බෑ. අනුර කුමාර සාමයක ජනාධිපති වෙනවමයි කියලා. ඒ කිව්වේ අනාවකී අද හරි ගිහිල්ලා තියෙනවා. අනිත් පට්ට හොරුන්ට ඔබ බය වෙන්නත් එපා. ඇමරෙන්නද? කෙහෙලිය නමු කෙල්ලගේ යකෝ ගෙදර ඉන්න සවන්ඩක් නඩු. හරිද? ඒ කිව්වොත් දාලා මොන හරි කරලා තියන්නේ ඇවිල්ලා වියල්ලා. ඒ කිනත් වෙනම පඩියක් අදලා අපේ බදු මුදල් වලින්. අයිබෝන් වාසනාවන්. මෙන්න ලෝකයක් නතු හොරු අහු වෙනවා. හොරුන්ට යන්න පාරමදි වෙලා. මේ මුල් පුටු වෙලා හිටපු ඔක්කොම හොර ගෙඩියෝ. ඔබ හිතන්න මේ විදියට අපි මෙච්චර හම්බ කරනවත් අපේ දරුවෙකුව පිටරට යවලා අපිට උගන්වන්න බෑ. අපිට වත්කමක් නැහැ. ලංකාවේ තියෙන හයි ස්කූල් එකකටවත් දාන්න බෑ. අපිට වත්කම් නැවිලා. හැබැයි පංගොක් වෙලාවට ලොකු රැකියාවක් කරන පුටුවේ ඉන්න එක හොඳට හම්බ කරලා පිටරට යන දරුවෝ දාලා යහන වහන අරගෙන ලොකුවට. මොකද කරේ? මුන් හොරා කාපු එක කරේ. අක්නිත්තම තමයි නිතරම කරේ. වංචාවල් කරේ. මෙන්න මුන්ව දැන් හවුවෙන්න අරන් තියනවා. ඒකින්ද මුන්ට පාඩම් උගන්වන්න ඕන. මම එදා කිව්ව දෙයක් තමයි මේ රටේ මීඩිය ඉස්සලා අවුරුදු 4-5කට ඉස්සලා පවා කිව්වේ ග්‍රාම සේවකලන් ඉඳලා දිසාපති දක්වා වග කියන්න ඕන මේ රටට වෙච්ච දේ ගැන. ඇයි ඒ රාජ්‍ය නිලධාරි ඔක්කොම මොකද කරේ? තනිකරම අකටයුතු තම කරේ ඇවිල්ලා. මොනවද? පගාව ගත්තා. එතකොට කොමිස් ගත්තා. අල්ලස් ගත්තා. මේ වගේ දූෂණ වැඩ තමයි කරේ. අන්නේ දූෂණ වැඩ කරපු එවුව තමයි අද පෙලින් පෙලට මාට්ටුවේ යන්නේ. ඔබ හිතන්න බන්ධනාගාරය කියන්නේ මොනතරම් ස්වාධීන වෙන්න ඕන තරම්ද? හරියාකාර කොච්චර කටයුතු කරන උන් එතනදී ඒ වගේ වලත්ත වැඩ කරා නම් මුන්ව තියන්න වටින්නේ මුන්ට නිසි දඬුවම් දෙන්න ඕන. අන්න ඒක තමයි වෙන්න ඕනේ. රජයක් කැටියට ඔන්න දැන් මේවා ඔබ හිතන්න එපා වෙන රජවල් තුමුණා නම් කවදාකවත් මේ හොරුන්ව මාට්ටු වෙන්නේ නැහැ. මේ හොරු අමදාම රජ සැප විඳිනවා. මේගොල්ලන්ගේ බලන්න ඕන වත්කම් මොනවද කියලා වියලා. මේගොල්ලන්ගේ වත්කම් හිතා ගන්න බැරි තරම් තියෙනවා. මේ කාගේ ධනයද? ඔබේ ධනෙ, අපේ ධනෙ, අපේ රටේ ධනෙ. මුන් මේව කරලා වියලා මොකද වෙන්නේ? වංචනිකයන් නිතරම බේරි ලස්සන හිටියා. ඒ යුගයේ අවසానයි. ඒකින්ද කියන්නේ මෙතනින් ඉදිරියේ ඉන්න රාජ්‍ය සේවකයන්ට කියන්නේ හොරකම් කරන්න හැත් වෙන්න එපා. මංගොල්ල කන්න හැත් වෙන්න එපා. කොමිස් ගහන්න හැත් වෙන්න එපා. බල හරියට වැඩ කරපල්ලා. වැඩ කෙරේ තුරු බලටත් ওই ටික දේ තමයි සිද්ධ වෙන්නේ කියලා හොඳ ආකාරම අපි කියන්න සිද්ධ වෙනවා අපිට. හිතන්න එපා මේ දැන් MPP ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු മന്ത്രിවරුන්ටත් ඒ විදිහට හම්බ කරන්න පුළුවන් කියලා. බැරි වෙලාවත් ඒගොල්ලෝ වංචාවල් කරොත් ඒගොල්ලන්ට ඊට වඩා දරුවන් තමයි ලැබෙන්නේ. ඒකින්ද මේ අපි ඔබ දන්නවා මම කොච්චර මේ ආණ්ඩුව ගේන කැපවීමක් කරාද? කොච්චර මහන්සි වුණා කියලාද ඇවිල්ලා. අඩුම ගානේ අපි ආණ්ඩුවේ මේව දෙන්න කියලා අඩු ගානේ ඇවිල්ලා කිසියක් ඉල්ලලා නැහැ. අඩු ගානේ පහක් එකක්වත් දෙන්න කියලා අපි ඉල්ලලා නැහැ. තේරුණාද? ඇයි අපිට ඕනේ ඒක නෙවෙයි ඇවිල්ලා. මේ රට දියුණු වෙලා මේ රටේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්න. ඒ සාධාරණ වෙනුවෙන් තමයි අපි සටන් කළා. විජිත හේරත් මහත්තයත් එක්ක ළඟින් ආශ්‍රය කරලා මෙව කරා. හැබැයි ආණ්ඩුව දියුණුවට පස්සේ මෙයා කළා එක දවසක්වත් ගිහිල්ලා හම්බුනේත් නැහැ. හම්බෙන්න මහන්සි වුනේත් නැහැ. ඇයි අපිට ඕනකම දෙනවා අපි ඒ දේ කරා. කරලා බිල මේ මිනිස්සුම ගෙනාවා. හැබැයි ඒගොල්ලෝ කරනවද නැද්ද කියලා අපි මේ බලාගෙන ඉන්නේ. ඒකින්ද රජයේ සේවකයන්ට කියන්නේ මිනිසුන්ව වංචාවල් කරන්න එපා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවට පස්සේ පගාව ගන්න හැත් වෙන්න එපා. තේරුණාද? ග්‍රාම සේවකලාට කියන්නේ වැඩේ කරන්න ගියාම පගාව ගන්න එපා. ඒ විදිහට රාජකාරී කරන්න කිසිම රාජ්‍ය නිලධාරියෙක් හදන්න එපා පගාව ගන්න. තමන්ගේ පරියෙන් ජීවත් වෙන්න. අවසාන ලැබෙන දේෙන් ඉදිරි කාලෙදී ජීවත් වෙන්න. ඒකින්ද මෙතනින් එහාට නම් පුතේ කිසිම සමාවක් නැහැ. මේ MPP ආණ්ඩුවෙක් නම් මොකද බල හොරා කෑව හොඳටම ඇති. පොඩි කාලේ ඉඳලා ලොකු කාලයක් කෑව, ලොකු කාලේ ඉඳලා පොඩි කාලයක් කෑව. බල ඔක්කොම හොරා කාපු එක කරේ. මේ රට හදන්නේ තමන්ගේ පවුල හදාගන්න තමයි ඇදුවේ. හැබැයි ඒව අවසానයි කියලා මතක තියාගන්න. ඔය හවු වෙන්නේ ඉස්සලා ගිය හාල්මැස්සෝ විතරයිනේ. දැන් තෝරු මෝරු හවු වෙනවා. ඈ තෝරු මෝරු හම්බ වෙනවා. අන්න තෝරු මෝරුන්ට ඉන්න වෙන්නේ. අනික ඔය රාජ්‍ය සේනාරත්නලා නිමල් සිරිපාල් සිල්වාලා ගහපු ගැහිලි පත් වෙලා එනවා. ඔය ඔක්කොටම බන්ධනාගාරේ ළඟින්න සිද්ධ වෙනවා. පොඩි විදියට නෙවෙයි ළඟින්නද. අනික ජනාධිපතිතුමා අපි ඔබට මෙච්චර බලයක් දුන්නේ ඇයි? 159ක බලයක් දුන්නේ ඇයි? මේක හරියට මට්ටු කරලා කරන්න
ඒකින්ද අවසානයේ නීති සම්පදාන වෙන්න ඕන මොකක්ද? කිසිම ආණ්ඩුවක් ආවට මුන්ට අප දෙන්නවා මොකද කරනවා බැරි විදියට මොකද නිදහස් කරන්න බැරි විදියට. ඒකලා ගරු අධිකරණයට අපි මේ අවස්ථාවේ ඉස්සනම මේ රටේම ජනතාව අධිකරණයට පුදුම විදියට ගරු කරන්නේ. ඒ වගේම CID එකට. CID කටවහන් හිටියේ මොකද? CID එකට වැඩ කරන්න බැරි වුණේ අයියේ. දේශපාලනේ ඇඟිලි ගහපු ඉඳයි. හැබැයි අද දේශපාලනේ ඇඟිලි ගහන්න හැබැයි බලන් ඉන්නවා. තේරුණාද? බලන් ඉන්නවා. ඒ වගේ ගරු අධිකරණයට මුළු රටම ආදරය කරනවා දැන්. ගරු අධිකරණය ගැන 100%ක්ම විශ්වාසයි දැන් මිනිස්සුන්ට. ඇයි ඒ හොරෙක් කවුනොත් හොරාට දඬුවම් ලැබෙනවා. තමයි ඒක නියතයි. ඒකින්ද රටේ ජනතාව බය නැතු ඉන්න මූ අයාතා ලෙස හම්බ කරපු බුදල් ඔක්කොම රාජසන්ත කරලා එනකොට අපේ රට ගොඩ ගන්න පුළුවන්. රටේ හොරකම් කරනත් රට ගොඩ ගන්න පුළුවන්. රටේ හොරකම් අරෝමිය තුනොත් තමයි රට ගොඩ ගන්න බැරි වෙන්නේ. ඒකින්ද අපිට බය නැතු ජීවත් වෙන්න පුළුවන්. ඉදිරියේදී අපේ දරුවන්ගේ අනාගතේ හරියටම හරියනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. නියම අනාවැකි අපි කියලා තියෙනවා. මොකද්ද? මම ඊට අවුරුදු 3 ඉස්සෙල්ලා තියෙනවා. මොකද්ද? සජිත් කවදාකවත් ජනාධිපති වෙන්න බෑ. අනුර කුමාර සානායක ජනාධිපති වෙනවමයි කියලා. ඒ කිව්වේ අනාවැකි අද හරි ගිහිල්ලා තියෙනවා. අනිත් උන් ඇවිල්ලා කියන අනාවැකි වගේ නෙවෙයි ඇවිල්ලා. උන් අනාවැකි කියලා දැන් අනාවැකි බඩ යනවා. තේරුණාද? ඒ අනාවැකි. අපි එහෙම අනාවැකි කියන්න ගියේ නෑ. හැබැයි තක්කෙට වෙන දේ කිව්වා. ඒකින්ද අනුර කුමාර සානායක කියන්නේ ඇවිල්ලා මේ රටට මේ ලංකාවට මේ සබහා දහමෙන් පහළ වෙච්ච නායකයෙක් මොව හරියටම කරනවා. ඒ ගැන බය වෙන්න එපා. ඔබ හිතනවා පසුපෙළ മന്ത്രിවරු කතා කරන්නේ නැහැ කියලා. හැබැයි පසුපෙළ മന്ത്രിවරුත් ඔක්කොම එකතු වෙලා තමයි මේ රට ගොඩ ගන්න මේ ප්ලෑන් එක ගෙනියන්නේ. මේ ප්ලෑන් එක හදලා තියෙන්නේ. ඒකින්ද මේ එක්කෙනෙක්වත් ඇවිල්ලා නිදහස් ඉන්නවා කියලා හිතන්න එපා. ඒගොල්ලෝ රාජකාරී හොඳ ආකාර තියෙනවා. බර කරලා වැඩ කරනවා. වැඩ කළා මේ රට ගොඩ ගන්න පුළුවන්. අනික අනුර දිසානායක කියන්නේ මේ රටට සම්පතක්. ඔහු මේ රට ගොඩ ගන්නවා. ඔහු බිහිුනේ එකයි. කන්දක් නැග්ගොත් පල්ලම බහින්න තියෙනවා. ඇයි අපි කන්ද නැග්ගා දැන් පල්ලම තමයි බහින්න තියෙන්නේ. ඒ වගේ යුගයක් අපිට දැන් ඇවිල්ලා තියෙන්නේ ගැන බය වෙන්න එපා. ඒකින්ද ඔය පට්ට හොරුන්ට ඔබ බය වෙන්නත් එපා. ඇමරෙන්නද කෙහෙලිය නමු කෙල්ලගේ යකෝ ගෙදර ඉන්න සවන්ටත් නඩු. හරිද? ඒ කියොත් දාලා මොන හරි කරලා තියන්නේ ඇවිල්ලා වියලා. ඒකිනත් වෙනම පඩියක් අදලා අපේ බදු මුදල් වලින් මොවුන්ට හෙන ගහනවා. අපි බොරුවක් නෙවෙයි කිව්වේ. ඔවුන්ගේ දරුවන්ටත් එක පත් වෙනවා කියලා පත් වුණානේ ඔවුන්ගේ දරුවන්ටත් එක්ක. ඒකින්ද රට ගැන ආදරෙන් ඉන්න රට ගැන විශ්වාසයක් තියන්න මේ ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් තියන්න ඔබට අපි කිව්වා වගේම මේ රට කිසි කෙනෙකුට එහෙම අහපව පෙරලන්න හම්බෙන්නේ නැහැ. ඔය හොරුන්ට ඔක්කොටම දඬුවම් දෙනවාමයි ඒක නියතයි කියන එක අපි එදත් කිව්වා අදත් කියනවා එදිරියටත් කියනවා. හරි සුබ දවසක් ආපු වැඩසටහනකින් ඔබ හමු වෙන තුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.